ෆ්ලයිට් එකට තව වෙලාව තියෙනව නේද? ඇයි ඉතින් කලබලෙන් වාහනේ ඩ්‍රයිව් කරන්නේ? හෙමි යමු අනේ. මට නම් බයයි. බය වෙන්න එපා ඕයි. මම පුරුදු වෙන්න වාහන පදිනවා කියලා හිතුවදා? ඔහොම කියලා යන උන් තමයි කොහේ හරි යමින්ලා කුඩු පට්ටම් වෙලා ඔය රැට නිවුස් වල දාන්නේ පේන්නේ නැද්ද? ලංකාවේ කෝච්චි බස් වගේ නෙමෙයිනේ ළමයෝ. ෆ්ලයිට්. ඒවා වෙලාවට යනවා. සුලක්ෂණ ණයොමිව අවුස්සන්න හිතාගෙන තව ටිකක් අයියෙන් ඩ්‍රයිව් කළා. හුටා තැනනේ දරයකා. බහින්න එපා ණයොමි. අපි යමු කවුරුත් දැක්කේ නැහැ. කාටවත් මේ ගැන කියන්නත් එපා දැන්. බැස්සොත් අපිට යන්න වෙන්නේ නැහැ මේ යන ගමන. පිස්සුත් අම්සට අර මිනිහා පාරේ මැරෙන්න ඇරලා මට යන්න බෑ සුලක්ෂණ. එච්චර අවුලක් නැතිව ඇති. අනික දැක්කේ නැද්ද ඌ සඳ බොඳ වෙන්න බීලා පාරට පැන්නේ. මට මැංගිල්ල දික් කරන්න එපා. අනේ මට බයයි. සුලක්ෂණ ණයොමිගේ බය නැති වෙන්න එක එක જાතියේ කතා කිව්වා. ණයොමි නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ හැප්පුණු මිනිස්සයා මහමග දාලා යන්න. එහෙනම් මම යන්න. ඔයා පරිස්සමින් ඉන්න ඕනේ හරිද? වෙඩින් එකට මං එනවනේ. අරගෙන හිතන්න නැතුව ඉන්න හොඳද? මගේ හිතට බයයි සුලක්ෂණේ. බය වෙන්න එපා කවුරුත් දැක්කේ නැහැ. කාර් එක පොඩ්ඩක් අවුල් ගිහින් මං පොඩි මල්ලිට කියන්නම් සීන් එක. ඔයා ඌට දෙන්න වාහනේ ඌ ගරාජ් එකට දාලා හදලා දෙයි. සුලක්ෂණ මාලදිවයින්ට යන්න හදන්නේ මාස 3කට කම්පැනි එකකින් ආපු chance එකකට. සුලක්ෂණ එයාපෝට් එකේ ණයොමිට සමුදීලා ගියාට පස්සේ ණයොමිට තනියම තමයි කාර් එක අරන් ආපහු ගෙදර යන්න උනේ. ණයොමි නම් හිටියේ කියාගන්න බැරි තරම් බයෙන්. මොකද පුතේ දුකින් නේද ඉන්නේ? සුලක්ෂණ ගියේ එකට ඔයා. ඔව් අම්මා. තාත්තා උන නංගියේ බෙහෙත් ටික අරන් එන්න කියලා ගියා ෆාමසි එකට. අක්කා අන්න පුතේ නංගි කතා කරනවා. ජරා කරගෙන දන්නේ බලන්න පොඩ්ඩක්. ණයොමිගේ නංගි දිලෝමි ආබාධිත ළමෙක්. රෝද පුටුවෙම ඉන්න දිලෝමිට ඇවිද ගන්න තමන්ගේ වැඩක් කරගන්න බෑ. අම්මත් හાર્ට් පේෂන්ට් කෙනෙක් නිසා අම්මට මහන්සි වෙන්න හොඳත් නැති නිසා ගෙදර වැඩ අම්මගේ වැඩ වගේම නංගිගේ වැඩ උනේත් ණයොමිගේ අත්තිකෙන් තමයි. මොකද හලෝ ඔච්චර කල්පනා කරන්නේ? මුකුත් නෑ නංගි. ඔයා කෑවේ නෑ නේද? ඉන්න මං බත් එකක් බෙදාගෙන එන්නම් ඔයාට කවන්න. ණයොමි හිටියේ මිලෝ සිහියක් නැතිව. කාර් එකට හැප්පුණු මිනිස්සයා තමන්ගේ තාත්තා වගේ වයසක මිනිස්සෙක් නිසා ණයොමි හිතුවේ ඒ තාත්තත් කාගේ හරි ගෙදරක මුල් අරටුව වෙන්නේ නැති කියලා. ඒත් ණයොමි එද්දි ඒ හරිය කවුරුවත් හිටියේ නැති අනතුරුක ලකුණක්වත් නොතිබුණ නිසා ණයොමි හිත හදාගන්න උත්සාහ කළා. ඒ මිනිස්සයාට කරදරයක් වෙන්න නැතුව ඇති කියලා. අයියා මාස කීයකටද බං ගියේ? මාස 3කට. ආවහම වෙඩින් එක ගන්නවද? ඔව්. ඒකනේ හදිස්සිය රෙජිස්ටර් වෙලා ගියේ. හොඳයි බං. උඹ හරි පෝරුවක් උඩ බලන්න මගේ ඇස් පින් කළානේ. අම්මා හැම කියද්දි නංගි තරහින් වතුර වීදුරුව පොළවේ ගහලා රෝද පුටුව තල්ලු කරගෙන එළියට ගියා. අම්මටත් කට වහගෙන ඉන්න බෑනේ. අරයා වැවිස්සෙන කතා කියනවනේ තියාගෙන. බලන්න මේ වීදුරු කෑලි හැමතැනම. මට ඒක ඉබේටම වගේ කියුනේ බං. ඉබේම තව මොනවා කියවෙයිද දන්නේ. ඒක නිසා පරිස්සමින්. ඒ අතරේ මහ වැස්සීම වීල් එකකින් තාත්තා ඇවිත් බහැලා ගෙට දුවගෙන ආවා. මාර වැස්සක් නේ බං වහින්නේ. තව ටිකක් හිටියානම් එන්න වෙන්නේ. ඒ මොකද? එන්න මොකේ එන්නද බං? දුවට කෝල් එකක් දුන්නා නම් එනවනේ කාර් එක අරන්. කෝල් දෙන්නේ තහවල් එකෙන් ඈ බං. ෆෝන් එක දාලා ගියේ මම. අංකල් හයර් එක දුන්නා නම් මට යන්න තිබ්බා. අඩේ කොළුවෝ කතාවෙන් කතාව ඒකත් අමතකුණා බං. ඔහොම හිටහන්. තාත්තා ණයොමිව හොයාගෙන කාමරයට ගියා. ණයොමි කල්පනා කර කර ජනේලෙන් වැස්ස දිහා බලාගෙන ඉන්නවා. ලොකු පුතේ මට රුපියල් 350ක් දියන්කෝ. අර වීල් එකේ කොල්ලට දෙන්න. නංගේ බෙහෙත් වලට බර ගාණක් ගියා බං. ඉතුරු උනේ නෑ. මගේ පර්ස් එක කණ්ණාඩි මේසෙ උඩ තියෙනවා තාත්තේ ගන්නකෝ. ණයොමිගේ පර්ස් එකෙන් 500 කොලයක් අරන් තාත්තා හයර් එක දීලා වීල් එක පිටත් කරලා ඇරියා. කෝ පොඩ්ඩි ඔය ඉන්නේ මූණත් එල්ල වචනයක් එහෙ මෙහෙ වුණා කියලා.
ඒ මොකද? මට ඔය කට වචනෙන් කියවන ලොකුයි කී හරි පෝරුවක නැගලා ඉන්නවා බලන්න S2 පින් කරලා කියලා. ඒකට වතුර වීදුරුවක් පොලේ ගහලා නොකාම ඔය ගිය දමලා ගහලා. ඔබටත් කට වහගෙන ඉන්න බෑනේ. ඒකේ ඉන්න තැනක හැටි දන්නේ නෑ වගේ. මං ඉතින් බොරුයයි කීවේ. ඇත්තනේ. තාත්තා අම්මට බැන දිලෝමිව හොයාගෙන ගියා. දිලෝමිය ඇස්සල කඳුළු පුරෝගෙන අහක බලාගෙන හිටිය දුකින් වගේ. මගේ පොඩි පුතේ තාත්තා බත් කටක් කවන්නම් ඈ කනකොට. තාත්තා විතරයි මට ආදරේ මේ ගෙදරින්. අනේ ඇයි පුතේ එහෙම කියන්නේ? අම්මයි අක්කයි ඔයාට කොච්චර ආදරේද? එහෙම කියන්න එපා හොඳද? එයාලට දුක හිතෙයි. තාත්තා දිලෝමිගේ හිත හදන විදියට කතා කළේ දිලෝමි හිතුවක්කාර වුණොත් ආය හරි තාත්තට ගන්න කොච්චර අමාරුද කියලා දන්න නිසා. පාන්දර නැගිටලා නයෝමි ගෙදර වැඩ ටික සේරම පිළිවෙලට කරලා ගෙදර අයට කන්නත් කෑම හදලා නයෝමිට ඔෆිස් එකට ගිහින් කන්න බත් මුල් දෙකක් පැඳගත්තා. ලෑස්ති වෙන්න කලින් පුරුද්දක් විදියට දිලෝමිව හැරවලා පිරිසිදු කරලා තමයි නයෝමි ලෑස්ති වෙන්නේ. උදේ වැඩට යන්න එළියට බහිද්දිම පොලිස් ජීප් එකක් මිදුලේ නතර කළා. නයෝමි බය වුණා. ඊයරෑ සුලක්ෂණ අතින් සිද්ධ වුණ අනතුරු නිසා තමයි පොලිසියෙන් හොයාගෙන එන්නේ නැත්තේ කියලා. මිස් අපිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔව් එන්න සර් ඇතුළට. ඇයි පුතේ මේ මොකද වෙලා තියෙන්නේ සර්? මේ නම්බර් එක තියෙන කාර් එක කාගේද? මගේ සර්. ඊයරෑ මේ කාර් එකේ යනකොට මොකක් හරි අනතුරක් වුණාද? බල්ලෙක් නම් පාරට පැන්න සර්. ඒ ඇරෙන්න මුකුත් උනේ නෑ. දැන් කෝ වාහනේ? ඊයරෑම ගරාජ් එකට දැම්ම හදන්න. වාහනේ හදන්න තරම් ඩැමේජ් එකක් වෙන්න මිනිස්සෙක් එහෙම නෙමෙයිනේ හැප්පුණේ නේද? අනේ නෑ සර්. මේ කාර් එකට ඊයරෑ පාරදී මිනිස්සෙක් හැප්පිලා තියෙනවා. ඒක දැකපු කෙනෙක් තමයි මේ වාහනේ නම්බර් එක ලියාගෙන පොලිසියට දුන්නේ. ඒ හැප්පිච්ච මිනිස්සයා මැරිලා. අනේ සර් මන්නේ මේ වාහනේ අරන් ගියේ. ඒවා බලා ගන්න පුළුවන් පොලිසියට ගිහින්. කට උත්තරයක් ගන්න තියෙනවා දැන් ඔය මිස් එන්න අපිත් එක්ක. අනේ මහත්තයෝ මමත් එන්නම් දුවත් එක්ක. බය වෙන්න එපා තාත්තා. කට උත්තරයක් ගන්න විතරයි එක්ක යන්නේ. බය වෙන්න එපා ඔයාලා. මං ඉක්මනට එන්නම්. නයෝමි ජීප් එකට නැගලා පොලිසියත් එක්ක ගියේ බයෙන්. ඒත් සිද්ධ වුණ ඇත්ත කියද්දි ඉන්ස්පෙක්ටර් ජාලිය නයෝමිගේ සාරියට පේන පපුව දිහා කෑදරකමට බැලුවා. ඔය කියන කතාව ඇත්තද බොරුද කියලා අපි හොයනවා. එතකන් ඔයාට යන්න පුළුවන්. මේක අත්සන් කරලා. අනේ සර් මට මේකට මොකක් හරි විසඳුමක් දෙන්න සර් ප්ලීස්. එහෙමයි කියලා මට සුලක්ෂණව අමාරුවේ දාන්නත් බෑ. හරි මම මොකක් හරි කරන්න. දැන් යන්න විදිහක් නෑනේ. මං ගිහින් දාන්න යමු. නෑ සර් මං ටැක්සි එකක් දාගෙන යන්න. ජාලිය කලදුටු කල වලිය ගන්න හදනවා වගේ ඒත් ඒ වෙලාවේ හැටියට සුලක්ෂණවත් බේරගෙන නයෝමිටත් බේරෙන්න නම් ජාලියව හොඳින් තියාගන්න වෙනවා. මම මේකට මොකක් හරි කරන්න බලන්න. අපේ ලොක්කා මගේ හොඳ බොක්කක්. මම මේක ගැන පොර එක පර්සනලි කතා කරන්න. අනේ ගොඩාක් පින් ඉන්ස්පෙක්ටර්. ජාලිය නයෝමිව ගෙදරට දාලා කෙලින්ම ගියේ ජාලියගේ බෝඩිමට. ජාලිය නයෝමිට හොරෙන් ගත්තු නයෝමිගේ ෆොටෝ බලලා කවදාවත් නොලබපු සතුටක් වින්දා. සර් අර ඊයරෑ මරදානි පාරේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. මං ගොඩාක් හිතවත් කෙනෙක් අතින්. බැද්ද සර් ඒක මොකක් හරි කරලා වහලා දාන්න. උඹ කිව්වනම් නොකර බෑනේ. වරෙන්කො මේ පැත්තට. ජාලිය සතුටින් නයෝමිට කෝල් එකක් අරන් හදිසියෙ ලෑස්ති වෙලා ඉන්න කියලා නයෝමි වේකගෙන පොලිසියට ගියා. ලොක්කත් කෑදර විදියට නයෝමි දිහා බැලුවා. ඒ කේස් එක වෙනම පැත්තකට හරවලා වහලා දාන්න වාහනේ අංකෙ ලියපු කොලේ එක ඉලක්කමක් වෙනස් කළා. අම්මෝ ගොඩාක් පිංස ඔයාලට. නයෝමි පොලිසියෙන් එළියට ආවේ ගොඩාක් හිත සැහැල්ලුවෙන්. අපි යමුද කොහේ හරි? දැන් ඉතින් මට සලකන්න වෙයි. ජාලිය නයෝමිගේ නිරාවරණය වුණ බඩ දිහා බලාගෙන කියනවා නයෝමි දැක්කා. සර් වගේ වැඩක් කළාට තාම ඉවර නෑ මේක. කෝකටත් පරිස්සමින්. ජාලිය නයෝමිව තව ටිකක් හිර කරන්න හිතාගෙන කිව්වා. කොහෙද යන්නේ අපි? මගේ බෝඩිමට යමු. අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු. ජාලිය ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුවා.
ජාලියේ ගෙදර හරිම ලස්සනයිනේ. මං ඔයාට බොන්න මොන හරි හදාගෙන එන්න. ලස්සන බල බල ඉන්නකෝ එතකන්. නයෝමි ෆොටෝ බල බල ඉද්දි ජාලියේ කූල් දෙකක් අරගෙන ආවා. හිතලම එකක් නයෝමිගේ ඇඟට හලපු ජාලිය කලබල වෙලා නයෝමිය බාත්රූම් එකට එක්ක ගිහින් හොද ගන්න කිව්වා. "ඕ ඇඳගෙන ඉන්න බෑනේ. ඉන්නකෝ. මගේ ඇඳුමක් හරි දෙන්නම් ඕක වේලනකන්." ජාලිය දීපු ටවල් එක ඇඟේ පටලවගෙන එළියට ආපු නයෝමි ජාලිය දීපු ඇඳුම දාගන්න හදනකොට ජාලියට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. ජාලිය නයෝමිව තද කරලා බදාගෙන ටවල් එක ගලවලා වීසි කළත් නයෝමි මුකුත් නොකිය ජාලියට ඉඩ දුන්නා. ජාලිය නම් හිටියේ පිස්සු බලු රෝගේ හැදුණු වගේ. නයෝමිට වේදනාවක් දැනුණත් ජාලියගෙන් තවත් උදව් ඕන වෙන නිසා ඉවසගෙන හිටියා. තරහද? නෑ. ඔයා මැරිකලාට තාම වර්ජින්. සුලක්ෂණයි මායි අතරේ ලයිෆ් එකක් තිබිලම නෑ. දැන් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙයිද? නෑ. ඒක මම බලා ගන්න. මාව දැන් ගිහින් දාන්න ප්ලීස්. ජාලියට නයෝමි ගැන දුකක් හිතුණා. ඒක නිසා ජාලිය නයෝමිව ගෙදරට ගිහින් දැම්මා. නයෝමිට තිබුණු ප්‍රශ්න සේරම විසඳුණා. ජාලිය නිතර නයෝමිව හැම එක්ක ගියා. ඒ අතරේ තමයි සුලක්ෂණ ලංකාවට ආවේ. නයෝමි සුලක්ෂණට සෑහෙන්න දොස් කිව්වා. එදා කරපු දේ නිසා නයෝමිට කොයිතරම් දේවල් වලට මුහුණ දෙන්න උනාද කියලා. ජාලියටත් එතනින් එහාට නයෝමිව ළඟට ගන්න බැරි වුණා. මං කිව්වා ඔයාට එදා එතනින් පැනලා යන එක වැරදි කියලා. හරි දැන් ඒවා ඉවරනේ. කෝ දැන් එන්නකො පොඩ්ඩක් ළඟට. නයෝමි සුලක්ෂණ එක්ක එකතු වුණේ බයෙන්. නයෝමි දන්නවා සුලක්ෂණ මේකට කලබල වෙනවා කියලා. තමුසේ මොකා එකද ගියේ කියනවා? උඹව බේරගන්න මට අර ඉන්ස්පෙක්ටර් ජාලිය කියන එක නිදා ගන්න උනා. අද තමුසේ මං ඉස්සරහා මෙහෙම ඉන්නේ. අන්න ඒ දේවල් උට දීපු නිසා. ඒත් ඇයි එහෙම දෙයක් කළේ? මට හිරේ යන්න ඇරලා ඉන්න එපැයි. මං තමුසෙට ආදරේ නිසා වෙන එකෙක් එක්ක නිදා ගන්න උනා. සුලක්ෂණට නයෝමි ගැන ලොකු දුකක් දැනුණා. ඒක නිසා සුලක්ෂණ නයෝමිව පපුවට තුරුල් කරගෙන දුක් වුණා. එදා කරපු වැරද්ද නිසා අහිංසක කෙල්ලෙක් තව එකෙක්ට බිලි වෙන නිසා. මට සමා වෙන්න නයෝමි. මටත් සමා වෙන්න. ඔයාව බේර ගන්න ඕන නිසා මේ හැම දෙයක්ම උනේ. මට බෑ ඔයාව හිරේ හවලා බලාගෙන ඉන්න. මගේ වැරද්ද නිසානේ මේ සේරම දේවල් උනේ.